2023 පේපර් එකේ ගණන් පේපර් එකේ මේ පළවෙනි ගණන් 11 හැදුවා ඉතින් එහා ගණන් ටික අපි දැන් බලමු. හරි. මේ ගානම එක ක්‍රමයකට කියලා දුන්නා මේ මෙන්න මේ කෝණය හොයලා මේකයි මේක අතර රිලේෂන්ෂිප් එකකින් හදන්න. ඒ වගේම තව එක දෙයක් දන්නවා ඔයා මේ පරාවර්ත කෝණය වෘත්තයක ඔව් මෙන්න මේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කෝණයෙන් භාගයක්නේ පරිධි ආපාතන කරන කෝණය වෙන්නේ. x සම මෙතන 2x නේ. මේකම තමයි මේකේ මෙන්න මේ පැත්තට තියෙන්නේ. දැන් a b d bd bd කියන එකේ මෙන්න මේක කෝණය ගත්තොත් කීයද? එතකොට මේ ඔක්කොම 360යි නේ. 360 150 ගියාම 210යි. එහෙනම් මේකෙන් භාගයක් තමයි මේක වෙන්නේ. මෙන්න මෙයාගෙන් මේ පරාවර්තකයෙන් භාගයක්. මෙතන. හරිද? මෙයාගේ මේ කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය මේක කියලා ගත්තොත් එයාගෙන් භාගයක් මෙතන. 110යි. 105යි අපිට ආවේ. සෝරි 105යි. 105යි. මම හිතන්නේ ආන්සර් එක කලින් ඔක නේද ආවේ? 105. හරි. මේක ගත්තොත් ඊළඟ එක එක්තරා නගරයක වර්ෂයක් ඇතුළත යතුරු පැද්දී අනතුරු වලින් සිදු වූ මරණ සංඛ්‍යාව පහත සංඛ්‍යාත ව්‍යාප්තියෙහි දැක්වේ. එය ඇසුරින් ඇඳ ඇති ජාල රේඛය සම්පූර්ණ කරන්න. මේ කොහොම සම්පූර්ණ කරන්නේ? 25 12. ඔව් 25යි දිනවා. 12යි 12 එහෙම දිනවද? 12 ට පාස් කරන්නේ. මේක පට්ට හරිද? පට්ට වැරදි. මෙහෙම එකක් අඳිනවා මේ ගණන් දෙන්න ඕනේ නෑනේ. මොකද මේකේ තියෙන ප්‍රශ්නේ? ඔතන අවධානය ඉන්න කියන්නේ. මෙතන පන්ති එක තරම කීයක? කීයද? 5යි. මෙතන 5යි. මෙතන 10යි. මේ දෙකක් අතර වෙනස මෙතන අගේන් 5යි. මෙතන 5යි. 5යි. මේ වගේ දෙකක් නේ මෙතන. එහෙනම් මෙන්න 12 දෙකෙන් බෙදන්න ඕන. 6යි. 6යි. එහෙනම් මෙතන මෙහෙමයි අදින්නේ. මොකද මෙන්න මේ ස්තම්භයක වර්ගඵලය කියවෙන්න ඕනි මේක අවසානට. එන එක. ඒ කියන්නේ ස්තම්භයක මේ යුනිට් එකක් කියලා ගත්තොත් එහෙම මේකේ එක යුනිට් එකක් කියලා ගත්තොත් එහෙම එක වැඩි කිරීම 4. 4යි. මෙතන යුනිට් දෙකක් ඒ වගේ තියෙනවනේ. එතකොට දෙක වැඩි කිරීම 6. 12යි. ඔය විදිහට ගන්න ඕනේ ඔක. හරිද? ඒ වගේ එකක් බලන්න ඒක බලන්න තමයි ඉතින් අවබෝධයෙන් අවධානයෙන් ඉන්නද කියලා බලන්න. මේවා තමයි ඇත්තට මිනිසුන්ට ඕනේ. අවධානය තියෙන්න ඕන. ඩීටේල් ඕරියන්ටඩ් මිනිස්සු වෙන්න ඕන. ඩීටේල් එක යන්න ඕන. ඒ ඩීටේල් එක ගිය නැතුව තමයි මිනිසුන්ට ප්‍රශ්න වෙන්නේ. හරි නේද ඒක? ඔව්. ආයෙ වරද්දන්න එපා ඒවා. ජ්‍යාමිතිය හරි. අතහැරලා දාපු ළමයින්ට මේ ටික මේ හරිම ලේසි ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය තරම් ලේසි දෙයක් ආයේ තුන් ලෝකෙවත් නැහැ. මොකද ඔක්කොම කලින් කියලා තියෙන්නේ. ඒ ටික තිරුද කියලා බලන්න විතරයි තියෙන්නේ. මේක බලන්න. රූපේ දැක්වෙන්න වෘත්තයේ මත ABC පිටා ඇත ABC තියෙනවලු. සහ D ලක්ෂ පිටා ඇත. තවද දෙක සමාන්තරයිලු. මේ ඔක්කොම කියනවනේ. මේක අවුලක් නෑ. දී ඇති තොරතුරු අනුව CPD මොකද්ද? CPD මෙන්න මේ කෝණය හොයන්න කියනවා. එන අපි x කියලා දාගමු. එතකොට මේකේ ඔක්කොම දෙනවනේ දැන් මේකේ ටිකක් දෙනවා අපිට කලින් ගණනදී තව ටිකක් කියලා තියෙනවා. කලින් මොනවද කියලා දුන්නා අපිට? ඔව්. කලින් කිව්වා ඒකාන්තර කෝණ. මම දැන් පොඩ්ඩක් කලින් කිව්වා. එහෙනම් මෙතන කීයද? 40යි. මෙතන 40යි. අපිට ওই නම් ගන්න පුළුවන් මේ දෙක සමාන්තරයිනේ. මේ කොණයත් සමානයි නේද? මේ කොණය සමානයි. අපහ ওই නම් මේ කොණ දෙක එකතු මේකට සමාන වෙනවා. නේද?
තාම මොකද්ද වෙන්නේ ඔව්. අපි දන්නේ. තවත් එකක් දන්නවා මේ කෝණයයි මේ කෝණයයි සමානයි කියලා. ඒ කොහොමද එහෙම කියන්නේ? ඔව්. මේ වෘත්තයක මේ වගේ ලක්ෂ දෙකක ඉඳන් වෘත්තයේ හදන කෝණ මෙන්න මේ කෝණ නේ වෘත්තයේ පරිධිය මත හදන කෝණ තියෙනවලු තව නේ මෙතන ඉඳන් මෙහෙම එකක් හදනවා ඊට පස්සේ තව එකක් හදනවා මෙහෙම මෙන්න මේ කෝණ සමානයි මේ කෝණයෙන් මේ කෝණය සමානයි මේකයි සමානයි වුණා ඒකාන්තර කෝණ වලින් මේකයි සමාන වුණා මේවාට කියන්නේ නෑ මතක නෑ ටික දවසක් කරේ නැති නිසා මතක නෑ කොහොමද මේ දෙක සමානයි ලස්සන වචනයක් තියෙනවා නැත්නම් අක්කා තිබුණා ගෝල් වලට හරි මේ දෙන්න සමාන වෙනවා තිබුණා මන්ද කොහොම හරි මේ දෙක සමානයි ඒකට දැන් ඔයා දන්නවා x කියලා කියන්නේ එතකොට මේ දෙන්නගේ එකතුව මේක කලින් කියලා දුන්නා ත්‍රිකෝණයක පාද දෙකේ සැදෙන බාහිර කෝණය තමයි මේක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකේ එකතුවට සමානයි එන x කීයද 40 දාන්න 40 80යි ඊය. හරි පැහැදිලි නේද ඔව්. හරි ඊළඟට ගත්තොත් 14 දැන් මේ අමතක කරන්න එපා මේ ගණන් ටික ආපහු තනියෙන් හදන්න පේපර් එක අරගෙන තනියෙන් හදන්න මේ ටික මතක් කරනවද කියලා බලන්න ආයෙ අලුතෙන් පේපර් කරන්න යන්න එපා දැන් මේක කරලා ඉන්න මේ කරලා අලුතෙන් පේපර් එකක් කරන්න මේ ටික කරලා මේ ටික පුළුවන් ද බලන්න තනියෙන් හදන්න ඒ ටික පුළුවන් නම් විතරක් අලුත් පේපර් එකට යන්න නැත්නම් අලුත් පේපර් එකට ගිහින් මේකත් බෑ හදාගන්න අයි මේක මමනේ හැදුවේ ඔයා නෙමෙයි හැදුවේ මේකත් බෑ අලුත් පේපර් එක කොහොමද බෑ වැඩක් නැහැ නේ කරපුටේ පුළුවන් කරගන්න හැබැයි කටපාඩම් කළා නෙමෙයි අර මං කියපු ක්‍රමයන් ටික ඔළුවට එනවද කියලා මතක් කරගන්න. මං කියපු ක්‍රම ටික ඔළුවට එනවද කියලා මතක් කරගන්න. ඒ වේ හදන්න. හරි. පතුලේ වර්ගඵලය සෙන්ටිමීටර් 76ක් වූ ඔව් ප්‍රිස්ම හැඩ විභාජනයක් ප්‍රිස්ම හැඩ විභාජනයක් සෙන්ටිමීටර් 20ක් උසට ජලය පිරී ඇත. මෙතන පුරවලා තිබුණු ජලය. මෙම ජලය සියල්ලම පතුලේ අරය 4 සෙන්ටිමීටර් 6ක් 7ක් වූ දාන්න සිලින්ඩරාකාර භාජනයකට වත් කරනවලු. ඔව් මෙන්න මේ උස කොච්චරද කියලා අහනවා. මෙන්න මේක මේ ඒරියා එක 7යි. අර 7යි. පතුලේ අරය 7 සෙන්ටිමීටර් 7ක් වෘත්තයක පරිමාව ගන්නවා නම් ඔයාලට දෙලා තියෙනවා. මේ ටික මේකට හලපුවාම කොච්චරද කියලා අහනවා. ඔය ටික දාන්න මෙන්න මේ වොලියුම් එක. මේ වොලියුම් එක කොහොමද ගන්නෙ? මේ ඒකාකාර දැන් ප්‍රිස්මයක් කියන්නේ මොකක් හරි ඒකාකාර හැඩයක් තියෙනවා නම් ඒ ඒකාකාර හැඩයේ නම් කන්ටිනියු වෙන්නේ මේ වොලියුම් එක ගන්න පුළුවන් ඔයාලට කොහමද මේ හරස්කඩ වර්ගඵලය වැඩි කරන්න උසින් ඒ වැඩි කිරීම h ඕක තමයි මේකේ වොලියුම් එක පරිමාව ගන්න මේකේ ඒරියා එක අපිට දීලා තියෙනවා 77යි කියලා එහෙනම් 77 වැඩි කරන්න උස කීයද 20ෙන් එහෙම තමයි එයාගේ පරිමාව මෙයාගේ පරිමාව මේ ඔක තමයි තියෙන වෘත්තයක් πr වර්ගය උස h ඒක තමයි දීලා තියෙන්නේ π කියලා කියන්නේ එතකොට ඔව් 22 බෙදීම 7යි කියලා මුලින්ම අපිට ගන්න කිව්වා දැන් මම මේක මෙතන ලියුවට පස්සේ අපහු ලියන්නේ නැහැ ඉඳලා දිනවල මෙතන ගිහිල්ලා r කියන්නේ 7 වැඩි කිරීම 7 වැඩි කිරීම h තමයි අපිට අහන්නේ 7ට 7ක් කපුවා මේ පැත්තේ 7ට 1යි මේ පැත්තේ 11යි කියලා කපන්න පුළුවන් මට මෙතන 22 ඒවා 2යි වෙන්නේ මෙතන 11ට එහෙනම් මෙතන 2යි h සමානයි 20යි කියලා එනවා එහෙනම් h සමානයි 10යි සෙන්ටිමීටර් දාගන්න බලන්න ඊළඟ ගන්න පටන් ගන්නවා
15. එතකොට සාධකයක් හොයන්න මොකද කතාවක් තියෙන්නේ මම බලමු. ඔව්. මේකේ සාධකයක් දීලා තියෙනවා අනිත් සාධක වෙනස් කියලා කියනවා. බෙදීමේ ක්‍රමයකුත් තියෙනවා. මම මේක කියලා දෙන්නම්. මෙහෙම කියලා දෙන්නම්. සාධක හොයන විදිහෙන් එකක් මේක අනික හොයන් කපන. මේක සාධක හොයන් කොහොමද? මේ සාධක හොයනවා නම් මෙන්න එක තුنين වැඩි කරන්න. මේ එක තුنين මේක වැඩි කරන්න. එතකොට වෙන 3යි. එතකොට ධන 2යි. එතකොට අපි මැද පදේ කඩා ගන්න ඕනේ කොහොමද? ගුණිතය මේක වෙන්න එකතුව මේක වෙන්න. එතකොට 3 වරක් එක තමයි දාන්න ඕන අපි. එතකොට 3 වරක් එක 3යි. 3න් එකක් අඩු වුණොත් 2යි. ධන 2යි. නේද? 3 වරක් එතකොට මේක ධන මේක ඍණ කරමු. 3 වරක් ධන 3යි ඍණ 1යි වැඩි කරපුවාම ඍණ 3යි ධන 3යි ඍණ 1යි අඩු කරපුවාම ධන 2යි. කොහොමනේ? තේරෙනවද නැහැ? මෙන්න මේ මැද පදේ තමයි කඩා ගන්න ඕක අපි. මැද පදේ කඩා ගන්නවා එතකොට 3x වර්ගය ධන 3x ඍණ x ඍණ 1. මේක තේරෙනවද? නැද්ද? ඔව්. හරි. එතකොට මේකේ පස්සේ ලියා ගන්න එකක් තියෙනවා. මෙහෙම කැඩුවට පස්සේ මෙන්න මේ අගපදයේ කියන එක. මෙන්න මේක අගපදයේ කියන්නේ දැන් මේක මේ වගේ නම් මේක වැඩි කරාට පස්සේ අගපදයේ ඍණ නම් මෙන්න මේ සාධක දෙක විජාතීයයි. විශාල පදයට මැද පදේ ලකුණු ගන්නවා. අගපදයේ ධන නම් සාධක දෙක සජාතීයයි. එතකොට මෙන්න මෙයා මේවා මෙන්න මෙයාගේ ලකුණු ගන්නවා. අගපදයේ ඍණ නම් සාධක දෙක විජාතීයයි. විශාල පදේ සඳහා මැද පදේ ලකුණු යොදායි. අගපදයේ ධන නම් සාධක දෙක සජාතීයයි. ඒවා මැද පදේ ලකුණු ගනී. ඔක පස්සේ හරි ලියා ගන්න මේක. වීඩියෝ එක දුන්නාට පස්සේ හොල් ලියා ගන්න. හරිද? නැත්නම් මම මෙසේජ් දාන්න. ඔන්න. හරි. එතකොට මේක සාධක ගන්න අපි. මෙතන 3යි x එළියට ගන්න පුළුවන් වාට. එතකොට මෙතනින් x එකක් ඉතුරු වෙනවා. මෙතන ධන එකක් ඉතුරු වෙනවා. මෙතන ඍණ එකක් මම එළියට ගන්නවා. x ධන 1. එතකොට මෙතනින් x ධන 1 එළියට ගන්නවා. එතකොට එනවා 3යි x ඍණ 1. එහෙනම් උත්තරේ තමයි 3යි x ඍණ 1. හරි. ඊළඟ මේක ගුණෝත්තර ශ්‍රේණියක දෙවෙනි පදේ 6යි. දෙවෙනි පදේ කියලා කියන්නේ පළවෙනි පදේ a නේ. දෙවෙනි පදේ ar. ar 6යි. 6 පස්වෙනි පදය 162 වෙනවා. ar වල 5 කියන්නේ මේක 4නේ. මතකද දන්නේ ඒවා? වර්ගය. ar වල n ඍණ 1 නේද ගන්නෙ? පදයක් ලියනකොට. ඔව්. n වල පදේ ගන්නකොට n ඍණ 1. එතකොට මේක 5 දැම්මම නම් 5 ඍණ 1. එතකොට 4යි. හරි. එතන මේ දෙන්න මොකද කරන්න අපිට? පොදු අනුපාතය හොයන්න. බෙදුවා නම් හරි. ඒව අයින් කරන්න බෙදන්න. එතකොට මෙයාගෙන් මෙයා බෙදුවාම ar වල 4 මෙච්චරම ලියන්න ඕනේ නැහැ. එකපාර කපලා දාන්න පුළුවන් ඒට ඒ බෙදද්දී මම ලියන්නම්. හැබැයි මෙහෙම ලියන්න එපා. මේ වෙලාව යනවනේ. වරද්දන්නත් බෑ. වැරදිනවා නම් ලියන්න. 162 බෙදීම 6. මෙහෙම ඒට කැපුවා r ට මෙතන 3යි. එතකොට 16ට 1යි 6ට 1යි 16ට 2යි 4ක් විතර 42ට 7යි. එතකොට r වල 3 සමානයි 27යි. r කීයද? ඊයේ මම එක මතක තියාගන්න කිව්වා කලින්. r 3ක් වෙන්න ඕනේ. 3ෙන් බෙදලා නෙමෙයි ඝන මූලය. හරිද? r සමානයි 27යි ඝන මූලය. මම මතක 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. ඝන මූලය 3යි. ඒක මම මතක තියාගන්න කිව්වේ. නැත්තම් මේව හොය ඉන්න වරුකක්. එතකොට ඔයාලට වෙලාවම නැහැ. හරි. ඊළඟ එක රූපයේ දැක්වෙන පරිදි AB සිරස් දශක පාමුල සිට සමතල බිමක F ස්ථානයක ළමෙකු සිටී. එම ළමයාට ගසේ මුදුන පෙනෙන ආරෝහණ කෝණය A රූපේ ලකුණු කරන්න. ආරෝහණ කියලා කියන්නේ මෙන්න උඩට නේද? මේක තමයි ඒ කියන්නේ. උඩට බලනවා නම් ආරෝහණ, පල්ලෙහාට බලනවා නම් අවරෝහණ.
මෙතන තමයි ළමයා ඉන්නේ එතකොට. හරි. අපිට කරන්න ABF මේක 50යි නම් මෙයා 50යි නම් ඒ හැදේ හොයන්න. ඉතින් මේක සරලයිනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව. නේද? 90 දාන්න මෙතන 90යිනේ යට. 50යි 50 දාන්න ඒ ඒ 180යි. මෙතන 140යි. 140යි 180 140ක් කරුවා ගාන 40යි 40. ඔච්චරයි. ආරෝහණ කෝණය ගන්න. මෙතන මේ ළමයාගේ උස සලකා හරින්න කියනවා. මොකද ළමයාගේ උස දැම්මොත් එහෙම මෙන්න මෙහෙම. එතකොට මේ කෝණ හොයන්න බෑනේ ඔයාලට. ඒකයි මේ ළමයාගේ උස සලකා හරින්න කියන්නේ. ඒක ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ එතකොට. ඕකේ. ඊළඟ බලමු මේක. බෝල්ච ඇට පැකට්ටුව ඇති බෝල්ච ඇට සියල්ලම පැල ලැබෙන අතර ඒවා අතුරේ රෝගී සහිත පැල ලැබීමේ සම්භාවිතාව 0.2යි 0.2යි. හරිද? මේ බෝල්ච ඇට 300ක් පැල කරන ලද ගොවියෙකුට රෝගී පැල කොච්චරක් ලැබෙනවද කියලා අහනවා. කොච්චරක් ලැබෙයිද කියලා අහනවා. ඔව්. දැන් මෙහෙම සම්භාවිතාව කොහොමද දුන්නාට පස්සේ රෝගී පැල ලැබෙන සම්භාවිතාව වලට ගන්න පුළුවන්. මේ මේ තියෙන නිකන් එකක් හිටෙව්වඩම් වගේ. තමයි මේ තියෙන්නේ. එහෙනම් 300ක් හිටෙව්වනම් 300න් වැඩි කරන්න 0.02. ඉතින් දශම ස්ථාන දෙකට බිඳු දෙක කපලා ගියාම දෙවරක් 6. දෙවරක් 36යි. පෙරදරම කියපේක. මෙතන 300 මෙතන 0.02 කියන්නේ දෙක බෙදීම 100 වගේනේ. ඉතින් මේ දෙක කපලා ගියාම 6යි. හරි. ඊළඟ මේ ගණගත්තොතින් දියත වෘත්තයේ කේන්ද්‍රයේ O වන අතර බලන්න කේන්ද්‍රයේ O වන අතර දැන් මේක දිහා බලන්න AB විස්කම්භය වේ. ඔයාලා දන්නා මේ විස්කම්භයකින් නැත්නම් අර්ධ වෘත්තයේ කෝණ 90ක් වෙනවා. මේක දැන් මේ කියලා දීලා තියෙන එකක්. හරි. දැන් කලින් කියලා දීලා මතක නැත්නම් දැන් මතක් කරගන්න එච්චරයි. ආයෙ හිතන්නවත් එපා. මේකෙන් මෙන්න මෙහෙම හදන කෝණයක් 90යි. එහෙනම් ඔළුවේ තියාගෙන ඉන්න. මෙහෙම එකක් දැක්ක ගම මෙතන 90යි. මේ පැත්ත හදුවා ඒත් 90යි මෙතන. හරි. මෙන්න මේ හැදුවොත් ඒකත් 90යි. හරිද? දැක්කොත් මේ විස්කම්භයකින් හදන කෝණ 90යි. විස්කම්භය කියන්නේ මොකද්ද? මේ රේඛාව කේන්ද්‍රය හරහා යන්න ඕන. හරි. ඉතින් තව දෙයක් තමයි මෙන්න මෙහෙම මේ රේඛාවක් මොකද මේ ජායත් තිබුණද ජාය මේ මෙතනට ජා කරන රේඛාව 90ක් වෙනවා මෙතන. මේ පැත්ත 90 නම් මෙතනත් 90යි. දැන් මෙතන මේ හරියටම මැදින් යා කරන රේඛාවනේ. ඔක 90ක් වෙනවා. ඔක දැනගන්න දැන්. කලින් වල ගිහින් මතක නැත්තම් දැන් දැනගන්නකො. එච්චරයි. එතන මෙතන 90යි මෙතන 90යි. මෙතන 70යි මෙතන 70යි. මොනවද? ප්‍රතිමුඛ කෝණනේ. මෙහෙම මෙහෙම තියෙන ප්‍රතිමුඛ කෝණ. මෙතන 70යි. අපෙන් අහන්නේ බලන්නකො A B C මෙතන 70යි මෙතන 90යි. එහෙනම් මෙතන කීයද මේ හොයාගමු. 70 90 160යි. 160යි නම් මෙන්න මෙතන 7යි. ඇයි මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ 3 180යි. මේ අමාරු ලිය එහෙම ලස්සන විදිහට පෙන්නලා මේ මේ විසා තමයි මෙතන 20 ආවේ. අන්න එහෙම නිකන් ටිකක් පිළිවෙලට හදලා ගෙනත් පෙන්නන්න. එතන මෙතන 20යි මෙතන 90යි කියලා කියන්නේ 110යි. එහෙනම් කීයද එන්නේ? A B C කෝණය වෙන්නේ 110යි අංශක. මෙතන 90යි මෙතන 20යි 110යි. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි. හරිද? හරි ඊළඟට ගන්න බලමු. මේක විසඳන්න. විසඳන්න භාග විසඳන්න කොහමද? භාග තියෙනවා නම් පොදු හරයක් ඕනේ. අඩු කරන්න එකතු කරන්න පොදු හරයක් ඕන. පොදු හරයක් නම් මෙතන 9යි තියෙන්නේ. මෙතන 3යි. එහෙනම් මේකේ උඩ යටයි 3ෙන් මම වැඩි කරනවා. උඩ 3ෙන් වැඩි කරපුවාම 6යි.
යට තුලින් වැඩි කරපුවාම 9යි a. නවය. ඍණ. එතකොට මේක මම පොදු හරය කෙලින්ම ලියන එකපාර 9යි a. උඩ මෙතන 4 සමාන 1ට 18යි. මෙතන 6න් 2ක් 6න් 4ක් 2යි. මේක මෙහෙට ගෙනියනවා. එතකොට දෙවාරයක් 18. එක වාරයක් 9යි a. නේද? 9ට 18 ඒවා 18ට 9 ඒවා 2යි. එහෙනම් a සමානයි මෙතන කීයද? 4යි. තේරුණාද ඒක? ඔව්. හරි. ඊළඟ ගාන පතුලේ අරය සෙන්ටිමීටර r හා ඔන්න බලන්න පතුලේ අරය r ද උස h ද වන ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. එම සිලින්ඩරයක් තියෙනවා. පොඩ්ඩක් ඇද වෙනවා මම ලියනකොට. දෙක ගන්න. අරය r කියලා කියන උස h කියලා කියන මේක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. දැන් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ සමන්තිල් එක නම් තිල් එකේ වටේ ටික වර්ගඵලය පතුලේ වර්ගඵලයෙන් 4 ගුණයක් නේ. පතුලේ වර්ගඵලය 5r වර්ගනේ. ඒ වගේ 4 ගුණයක් ලු වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඉතින් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කොහොමද ගන්නෙ? වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයකින් ගන්නෙ කොහොමද? මේක දිගෑරියොතින් මේක එන්නේ මෙන්න මෙහෙම එකක්. සමන්තිල් එකක් කපලා දිගෑරියොතින් එහෙම එකක්. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගන්නෙ මෙන්න මේ සර්කම්ෆරන්ස් එක මේ පරිධියනේ මේ දිග ඇරෙන්නේ. එතන මේක 2πr උස h. එහෙනම් මෙන්න මේක වර්ගඵලය 2πrh. මේක 2πr උස h. මේ උස h. යට වර්ගඵලය වර්ග 5r වර්ග ඒ වගේ 4 ගුණයක්ලු මේ හොඳට ගන්න කියවන්න. දෙන්නේ පදේ වර්ගඵලයේ 4 ගුණයක් නම් දෙන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කොහොමද ගන්නෙ? 2πr වැඩි කිරීම h. එහෙනම් 5 ට 5 කැපෙනවා. r ට එකක් කැපෙනවා. දෙකට දෙකේ ඒවා එකයි මෙතනට දෙකයි. එහෙනම් h සමානයි 2r. එහෙනම් කීයද? දෙගුණයකි. එතරයි. මේකේ අවයව ලියන්න කියලා කියනවා. දැන් මේක හොඳට හිතලා අපහු ගණන් ටික හදන්න ඕන හරි. දැන් මේ දෙකින් කරගෙන යනවා වගේ නෙමෙයි අපහු හිතලා ගණන් ටික හදලාට පෙන්වන්නම ඕන. අය දෙකක් නෑවට පෙන්වන්න ඕන. a dash මෙලිය b. a dash කියන්නේ a ට අයිති නැති හැබැයි b ට අයිති. b ටත් a ට අයිති නැති ඔක්කොම b ට b ටිකක් ගන්න. b ගෙත් ඔක්කොම ගන්න. ඡේදන එකයි b මෙලෙන් තියෙන්නේ. එහෙනම් මොකක්ද අවයව? අවයව ටික වෙන්නේ අපි සංගල වරහකට ලියමු. b ටිකත් ඔක්කොම ගන්න එපා. 2 3 4 ඒට අයිති නැති ටිකක් නේ 5 6 ඔයාලට ඔක්කොම මේක අනිත් පැත්තට හය යන්නේ නැතුව ඉතුරු ටික විතරක් ලිව්වොත් වැරදිද? වැරදි ඒ ඩෑෂ් නේ මෙතන තියෙන්නේ ඒ ඩෑෂ් කිව්වම ඒට අයිති නැති ටික ඊට අයිති නැති නේ මේකත් ඉතින් ඒකට අයිති නැහැ හරි හරි ඒක හොට් එකක් දාගන්න හරිද හරි. ඊට පස්සේ මෙන්න මේ ගාන නම් සමද්විපාද ත්‍රිකෝණයක් ලෝ මේක මෙන්න BC දිග හොයන්න කියලා කියනවා මේක ඉතින් පයිතගොරස් තමයි දානනේ දෙන්නේ නේද මෙන්න මේ දිගේ x නම් එතකොට පයිතගොරස් ක්‍රමය මොකද්ද කිව්වේ විකර්ණීය වර්ගය ඉදිරිපාද දෙකේ වර්ගවල එකතුවට සමානයි ඍජු කෝණ ත්‍රිකෝණයේ විකර්ණීය වර්ගය ඒකට 7 වර්ගය සමාන වෙනවා 2 මූල 6 වර්ගය ධන x වර්ගය එතකොට මේක 49යි මේක දෙකේ වර්ගය 4යි එතන 6යි මූලයට වර්ගය කැපෙනවා 6යි x මෙතන ගිහලා 24යි මෙතන 49 24ක් අඩු වුනහම 25යි එතකොට x වර්ගය සමානයි 25යි x සමානයි 5යි එහෙනම් BC කීයද 10යි හරි සරලයි මේක විසඳන්න කියනවා මේක විසඳන්න ලේසිම ක්‍රමය තමයි මේක 3 ඍණ 12යි x තියෙන්නේ x වර්ගයනේ
මේ 12යි x හැටියට ඉච්චරම් 3 සමානයි 12යි x වර්ගය. දෙපැත්තම 3ෙන් බෙදෙනවා. එතකොට එනවා 1යට 1 සමානයි 4යි x වර්ගය. දෙපැත්තම 4ෙන් බෙදෙනවා. එතකොට x වර්ගය සමානයි 1යට 4යි. එතකොට මේකේ එන්නේ x වලට උත්තර ගන්න බෑ අපි. මේකේ වර්ගමූලය එතකොට නේද? වර්ගමූලයට ධන හෝ ඍණ අගයන් තියෙන්න පුළුවන්. ධන හෝ ඍණ අගයන් තියෙන්න පුළුවන්. ඒ වර්ගමූලයේ ගදී ධන හෝ ඍණ අගයන් තියෙන්න පුළුවන්. එතකොට මේක එන්නේ x සමානයි ධන භාගයයි හෝ මේ දෙකේ හතරේ මූලය දෙකයිනේ. x සමානයි ඍණ භාගයයි. උ දෙකේ මූලය එකමයි. යට දෙකේ හතරේ මූලය දෙකයි. හතරයි. ස්ක්‍රීන්ෂොට් එකක් දාලා මේ ටික කරලා යන එක්සෑම් එකට දෙකක් නෑ පුළුවන්. හොඳේ. කරලා ගන්න. පුළුවන් කරගෙන යන්න. හරිද ලියගත්තද? ස්ක්‍රීන්ෂොට් එක දාන්න. හරිද? නෑ තාම විනාඩියක් ඉන්නේ. දැන් හරි. හරි. ඊට පස්සේ මේක බලන්නකෝ. රූපේ දැක්වෙන ABC මගින් දැක්වෙන්නේ නිවෙස් තුනකි. එම නිවෙස් තුනටම සමදුරින් පහන් කණුවක් සවි කළ යුතු වේ. එම පහන් කණුව පිහිටන ලක්ෂ්‍ය සොයා ගැනීම සඳහා අඳින ලද අසම්පූර්ණ හට නම් දැක්වේ. පතේ පිළිබඳ දැනුම යොදා ගනිමින් එම ලක්ෂ්‍ය සොයා ගැනීම සඳහා දල සටහනක් අඳිනවා. එතකොට මේ මෙහෙම ලක්ෂයන් දෙකක් ලක්ෂයන් දෙකක් ගත්තොත් ඒ ලක්ෂයන් දෙකට සමදුරින් ගමන් කරන ලක්ෂයක පතය ගන්න පුළුවන්. තව කට්ටු අරන් මෙතනින් තියලා මෙහෙම ඡාපයක් ගහලා මෙතනින් තියලම මේ පැත්තෙන් ඡාපයක් ගහනවා මෙතනින් තියලා මෙහෙන් ඡාපයක් ගහනවා මෙතනින් තියලම මෙහෙන් ඡාපයක් ගහ ගන්නවා. ඔහම ඉතින් මේක යා කරා නම් මෙන්න මේ රේඛාවේ ඕන තැනක ඉඳන් මේ AB ලක්ෂ වලට තියෙන දුර සමානයි. මේ දුරවල් සමානයි. මේ දුරවල් ගත සමානයි. හරිද? එහෙනම් අපිට මේ සමදුරින් කණුවක් පහන් කණුවක් කියන්නේ ලයිට් කණුවක් හිටවන්න ඕනනේ. එතකොට මෙයා මේ AB ට සමදුරින් යන ලක්ෂයක පතේ ඇඳලා තියෙනවා. අපි එහෙනම් තව එකක් අඳිමු. හරි මම මේක අඳිනවා. එතන මෙතනින් තියුවා මෙහෙන් ගැහුවා මෙහෙන් ගැහුවා. මෙතනින් තියුවා මෙහෙන් ගැහුවා මෙහෙන් ගැහුවා. එතකොට මේක අඩිරුව මේ කව කටුව ගෙනිනවනේ. මේ විදිහට කව කටුව දාලා අඳින්න. එතකොට මේ දෙක යා කරන්න. යා කරපුවාම මෙන්න මෙතනදී මේ ලක්ෂ දෙක රේඛා දෙක කැපෙනවා. එහෙනම් මෙන්න මෙතන තමයි පිහිටුම වෙන්නේ. ඒකට හේතුව තමයි මේ දෙන්නගේ මේ දෙන්නට සමදුරින් පිහිටි ලක්ෂයක පතේ මේක. මේ දෙන්නට සමදුරින් පිහිටි ලක්ෂයක පතේ මේක. එතකොට ඔය තුන් දෙනාටම සමදුරින් පිහිටි ලක්ෂය තමයි මෙතන. right එතකොට අපි ඔන්න පළවෙනි ගණන් 25 හදලා ඉවරයි එහෙනම්. අපි ඊළඟට B කොටසටත් යනවා. B කොටසේ ප්‍රශ්න ටිකක් කතා කරනවා. ඊළඟට අපි SE ප්‍රශ්න ටිකක් කතා කරමු. හැබැයි මේ ටික මට හදලා මුලින්ම එවන්න WhatsApp එකෙන් දාන්න ෆොටෝ ටික. මේ ඒ ටික ඉවර කරලා අපි ඊළඟ ටිකට යමු. මේ ටික ඉවර කරන්න. දැන් කරපු ටික පුළුවන් කරගන්න නැතුව තව ඒවා ගොඩ ගහ ගන්න එපා. හරි. එහෙනම් අපි අදට වැඩේ නතර කරමු.